ටච් මහල් මුලින්ම ඉල්ලා සිටිනවා ගජමිතුරා YouTube channel එක subscribe කරන්න කියලා. නූතන ලෝකපුදුම 7න් එකක් ලෙස සැලකෙන ටච් මහල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබක් ලෙස තැන වූ කිරිකරුණ මන්දිරයකි. මෙය ෂාජහන් නම් මෝගල් අධිරාජ්‍යයා විසින් තම තෙවන වූ දේවිය මුම්ටාස් මහල් සිහිවීම පිණිස ඉදිකරන ලද ආදරයේ සංකේතයකි. 1631 දී මෝගල් අධිරාජ්‍යයාගේ තෙවන දේවිය වන මුම්ටාස් දේවිය ඔවුන්ගේ 14 වන දරුවගේ උපත සිදුවන අතරතුර මරණයට පත්විය. මේ පිළිබඳව බලවට කම්පාවට පත් වූ අධිරාජ්‍යයා ටච් මහල කැරවු බව වංශ කතාවල සඳහන් වේ. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටච් මහල් යනු ගොඩනැගිලි සංකීර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන්ගෙන් සමන්විත 22000ක් පමණ පිරිසකගෙන්ද අලි ඇතුන් දහසක් පමණ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. මෙහි ප්‍රධාන සොහොන් ගැබ 1648 දී ඉදිකර නිමකර ඇති අතර පරිවාර ගොඩනැගිලි එයින් වසර 5කට පමණ පසු ඉදිකර ඇත. ප්‍රධාන කුටීරයේ ෂාජහන් රජුගේ හා මුම්ටාස් දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටයි. සත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහළින්ය. මෙම මන්දිර සංකීර්ණය තුන් දිශාවකින් රතුවැලිගලින් නිම වූ බිත්තිවලින් වට වී ඇති අතර නදිය දෙසට මුහුණලා ඇති දිශාව විවෘතව පවතී. මෙම බිත්තිවලින් පිටත තවත් සොහොන් ගැබ් පිහිටා ඇත. ඒ අතර ෂාජහන් රජුගේ අනෙක් දේවියන්ගේ හා මුම්ටාස් දේවියගේ වැඩකරුගේ සොහොන ප්‍රධාන වේ. මේවා රතුවැලිගලින් නිම වී ඇති අතර සාපේක්ෂව කුඩා සොහොන් ගැබ් වේ. ටච් මහල ඉදිකිරීමේදී අධිරාජ්‍යයාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී උස්තාද් අහමද් ලහෝරි විශේෂ වේ. මෙය ඉන්දියාවේ ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හඳුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලාකෘතියක් ලෙස සලකනු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දිය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වූ මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැකිය. 1983 දී ටච් මහල යුනෙස්කෝ ලෝක උරුමයක් වියා. මෙවැනි හරවත් වීඩියෝ නරඹන්න ගජමිතුරා YouTube channel එක subscribe කරන්න. ඔබට ජය!